මේක අපි මං හිතනවා කැබිනට් මාධ්‍ය හමුව නිසා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව නිසා කරුණු ඉදිරිපත් කරන මගේ පැත්තෙනුත් ප්‍රශ්න අහන ඔබේ පැත්තෙනුත් යම් කිසි මොකද්ද කියන්නේ යම් තනක් තියාගෙන ගියොත් තමයි හොඳ කියලා. එහෙම නැත්නම් මේ විවේචනයක් එල්ල වෙනවා පොදු සමාජයෙන් මාධ්‍ය ශාස්ත්‍රයනුත් විවේචනයක් එල්ල වෙනවා මේක අයාල යන්න ගියොත්. මම හිතනවා ප්‍රශ්න අහන අයත් හැමෝටම ප්‍රශ්න අහන හැමදාම බැරි වෙයි. නමුත් අපි ඒක යම් සංයමයකින් සිදු කරමු. ඒක එහෙම වෙන එක මේ කැබිනට් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් මෙතන මමද කවුද ඉන්නේ කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඔබද ඉන්නේ කවුද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒක ඉදිරි අනාගතය වෙනුවෙන් වැදගත් වේවි. ගොඩක් කියනවා බොහොම ස්තුතියි ඔබලා ගොඩක් ඇවිල්ලා ඉන්නේ ගැන. අද අපි Zoom එකේ ප්‍රශ්න අහන්න දුන්නෙත් නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඇත්තරම නෑ මේක මෙහෙමයි. පැයකට වඩා යන්න ගියාට පස්සේ පානුක පැයකට වඩා යන්න ගියාට පස්සේදී මේක ඇදී යනවා සහ සතියකට සැරයක් මේක පැවැත්වෙනවා. හරිද? ඊට අමතරව තවත් ඔබට නිශ්චිත ප්‍රශ්න අමාත්‍යාංශවල ඉදිරිපත් කරලා අය අමාත්‍යවරුන්ගෙන් තොරතුරු ගන්න පුළුවන් කමකුත් තියෙනවා. සියල්ල මෙතන විසඳෙන්නේ නැහැ. මම මෙතන ඉන්නේ කැබිනට් මණ්ඩලයේදී දැනුම් ගන්නාලද තීන්දුවකට දැනුම් දෙන්නත් ඊට අමතරව විශේෂයෙන්ම කැබිනට් පත්‍රිකා මත පදනම් වෙලා ප්‍රශ්නයක් එනවා නම් හරි ඊට අමතරව අත්‍යවශ්‍ය ප්‍රශ්න කීපයකට උත්තර දෙන්න. ඉතින් අපි ඒක තියාගෙන යමු කියන එක මම ඉදිරිපත් කරනවා. ඒ වගේම මම හිතනවා අපි මේක තව විධිමත් කරගත යුතුයි කියලා විශේෂයෙන්ම දැන් මාධ්‍යවේදීන්ට අපි හැඳුනුම්පත් නිකුත් කරලා තියෙන්නේ. ඒ නිසා ඉදිරියේදී අපි මේ මාධ්‍යවේදී හැඳුනුම්පත සහිත මාධ්‍යවේදීන් එක්ක තමයි මේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. අතේ මර්ධනය කළා. දැන් ඔබතුමාලත් ඒ ක්‍රමවේදයේම වක්‍රාකාරයෙන් කරනවා කියන චෝදනාව ඉදිරිපත් වෙනවා. මොකද දැන් පුවත් වෙබ් අඩවි ලියාපදිංචි කරන්න ජනමාධ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කළාම ආයතන පත්‍ර සහ ලියාපදිංචි අලුත් කරන්න ඉදිරිපත් කළාම ඒක යවනවා ආරක්ෂක අමාත්‍යාංශයට. ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඒකට නිෂ්කාශන ලබා නොදී දිගින් දිගටම ප්‍රමාද කරමින් පවතිනවා. එතකොට මේ ඒ පුවත් වෙබ් අඩවි වලට ලියාපදිංචිය ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ. ඊට පස්සේ ඔබතුමාලා දැන් නියෝගයක් නිකුත් කරනවා ජනමාධ්‍ය හැඳුනුම්පත හිමි මාධ්‍යවේදීන්ට විතරයි මේ කැබිනට් මාධ්‍ය මේ සාකච්ඡාවට සහභාගී වෙන්න පුළුවන් කියලා. එතකොට ඔබතුමාලා මාධ්‍ය වක්‍රාකාරය මර්ධනය කරමින් මේ රටට පෙන්නනවා මේ මාධ්‍ය නිදහස ආරක්ෂා කරනවා කියලා. මොකද්ද මේ දෙබිඩි පිළිවෙත? අදත් මම ඉතින් මාව චෙක් කළානේ මම මේකට එනවා කියලා දන්නවා. ඒතර මම මාධ්‍ය විධි කියලා දන්නවනේ. එතකොට දැන් අපි දන්නේ ලෝකේ ආයතනයේ තියෙන මාධ්‍ය හඳුනුම්පත තමයි වල වැලියු. බලංගු. එතකොට දැන් පහුගිය කාලේ මේ රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හඳුනුම්පත දුන්නේ යුද්ධ කාලේනේ. ඇත්තට විශේෂයෙන් බලපෑ නැත්තම් අපි ගිහිල්ලා අපේ ආයතනයේ දෙන හඳුනුම්පත පෙන්නලා තමයි අපි වැඩ කළේ. ඒතර මම කියන්නේ මේ හඳුනුම්පත දෙන එක හොඳයි අපි ගන්න ඕනේ. නමුත් දැන් අපිට මට තියෙන්නේ වර්කින් ජර්නලිස්ට් එකේ සහ IFJ එකෙන් කුත් කරපු මාධ්‍ය හඳුනුම්පත. ඒතර මේ මාධ්‍ය හඳුනුම්පත මම අරන් ආවම දැන් මම හැමදාම මේකට එනවනේ දැන් සති ගණනාවක් මාස ගණනාවක් ඉතින් මයින් නැවතත් හඳුනුම්පත් චෙක් කරනවා. මාධ්‍ය හඳුනුම්පත ඉල්ලා සිටීම සඳහා අපි ප්‍රමාණවත් කාලයක් ලබා දුන්නා. කාලය දීර්ඝ කළත් දුන්නා. ඒ වගේම ඉදිරියේදී මාධ්‍යවේදීන් සඳහා ශිෂ්‍යත්ව රක්ෂණ ඇතුළු පහසුකම් ලබා දීම වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්න සැලසුම් කරගෙන ඉන්නවා. එතනදී ඔබ හඳුනා ගන්න අපිට තියෙන එකම ක්‍රමවේදය තමයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය හැඳුනුම්පත. ඒ අනුව අපි කටයුතු කරමු. ඒකෙන් කිසිම ආකාරයක මාධ්‍ය මර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ කවුරුත් ඩෙන්ටිටි පාවිච්චි කරන අය, ඔබ කවුරුත් ඩ්‍රයිවිං ලයිසන්ස් පාවිච්චි කරන අය, ඔබ කවුරුත් පාස්පෝර්ට් පාවිච්චි කරන අය. ඒ වගේම රජයෙන් ඔබ සියලු දෙනාටම ඉල්ලුම් කර පරිදි මාධ්‍ය හැඳුනුම්පතක් ලබා දෙනවා. ඒ ගන්න කරුණාකරලා කටයුතු කරන්න. මොකද මතක තියාගන්න මීට කලින් මේ තීන්දුව ගත යුතුව තිබුණා. එක වෙලාවක එක්තරා මාධ්‍ය ආයතනයක් විසින් නිකුත් කරන ලද හැඳුනුම්පත අරගෙන ආපු කෙනෙක් පිළිබඳව විමර්ශනය කිරීමේදී වසර ගණනාවක් අපරාධ වලට සම්බන්ධ කෙනෙකුට මාධ්‍ය හැඳුනුම්පත නිකුත් කරලා තිබුණා. ඔබ දන්නවා සිදුවීම. මම මෙතන කියන්නේ නැහැ. ඒක නිසා එවැනි සිදුවීම් වාර්තා වෙලා තියෙනවා. ඔබම කතා කරනවා මෙතන සමහර පාතාල ක්‍රියාකාරකම් පිළිබඳව. ඉතින් අපි රජය හැටියට ඒ මාධ්‍ය හැඳුනුම්පතට වටිනාකමක් ලබා දෙනවා. ඒකට අවශ්‍ය ගරුත්වය ලබා දෙනවා. ඒ මත පදනම් වෙලා ඉදිරියේදී මාධ්‍යවේදීන්ගේ වෘත්තීමය බව ආරක්ෂා කිරීම සඳහා අපි කටයුතු කරනවා. ඒකට අනුගත වෙන්න කියන ඉල්ලීම කරනවා. බොහොම ස්තුතියි.